මම අද ඔයාලට අරගෙන ආවේ ඉඩකඩ අඩු කෙනෙක්ට වුණත් වැඩි කෙනෙක්ට වුණත් අවුරුද්ද පුරාම මල් ගොඩාක් ගන්න පුළුවන් මල් වර්ගයක්. මේ ගැන කලින් වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ආවා. හැබැයි ඒ වීඩියෝ එකේ මිස් වුණ කරුණක් තිබ්බා. කුරුවින්ක ගැන මම මේ වීඩියෝ එකේ සඳහන් කරාට පෙන්නුවේ නෑ. මොකද එතකොට මගේ ස්ටොක් එකේ පැල ඉවර වෙලා තිබ්බේ. ඉතින් මම ඔයාලට අද ඒ පිළිබඳ විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ කුරුවින්ක පැලයක්. බලන්න මේකේ මල් ගොඩාක් තියෙනවා. මේක ලා දම්පාට කුරුවින්ක එක. එතකොට මම ඔයාලට පෙන්නන්න සාමාන්‍ය හයිබ්‍රිඩ් වින්ක එක. මේ තියෙන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකේ ගෙනාව සාමාන්‍ය හයිබ්‍රිඩ් වින්ක එක. දෙක අතර වෙනස ඔයාලට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා හොඳටම මේක බැලුවොත්. බලන්න කොළ ලොකුයි මල් ලොකුයි. කොළ පොඩි කොළ ගොඩක් තියෙනවා. මල් පොඩි ඒ වගේම මල් ගොඩක් තියෙනවා. මේක තමයි normal hybrid වින්ක එකේ කුරු වින්ක එකේ විශේෂ වෙනස. ඔයාලා හොඳට බලා ගන්න. ඒ වෙනසෙන් තමයි ඔයාලට පුළුවන් මල් පැලේ අඳුරගෙන හිටව ගන්න. හරි. දැන් මම ඔයාලට මේකෙත් ප්‍රභේද තුනක් කියනවා. මේක ටිකක් ලොකු මල්. ඒ කියන්නේ ටිකක් ලොකු මල් තියෙන කුරු වින්ක එක මේක. ඒකෙම තවත් එකක් තියෙනවා. තව කලර් එකක්. මේ තියෙන්නේ ඒකේ අනිත් කලර් එක. බලන්න. ඒකෙත් මල ඒ සයිස්මයි මල් ගොඩාක් තියෙනවා, කොළ ගොඩාක් තියෙනවා, පොහොට්ටු ගොඩාක් තියෙනවා. මේ තව කලර් එකක්. තව අමුතුම කලර් එකක් තියෙනවා. බලන්න මේක. මේක ඔයාලට හොයාගන්න අමාරුම කුරුවින්ක එකක්. බලන්න මොල් ගොඩක් තියෙනවා. කොළ මේ කුරුවින්ක එකටත් වැඩිය මේකේ පොඩි. මේ බලන්න. පුළුවන් නම් මේ වීඩියෝ එක බලනගෙන මේ මල් ටික ගණන් කරලා මට දාන්න මේක ෆ්‍රී දෙනවා. බලන්න ගොඩාක් ලස්සනයි මල් ගොඩාක් තියෙනවා පොට්ටු ගොඩාක් තියෙනවා. ඉතින් අපි බලමු අද වීඩියෝ එකකින් මේ මල් පැල ගන්න කෙනෙක්ට කොහොමද මේ මල් පැල ලස්සනට හිටව ගන්නේ? කොහොමද ලස්සන ගාඩන් අයිඩියා එකක් මම ඔයාලට කියලා දෙනවා. මෙන්න මේ පෝච්චිය. කොහොමද ලස්සනට ඉඩකඩ අඩු කෙනෙක්ට මේ පෝච්චිය පාවිච්චි කරලා ලස්සනට මේක හිටවලා ඩිසයින් එක කරගන්න කියලා. ඒ වගේම මෙන්න මේ පෝච්චිය කොහොමද ලස්සනට කුරුවින්ක ටික හිටවලා ඩිසයින් එකක් විදියට කරගන්න කියලා මම අද වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා. මේ වීඩියෝ එක විශේෂයෙන්ම ඉඩකඩ අඩු කෙනෙක්ට ගොඩක් විශේෂ වෙයි කියලා මම හිතනවා. ඉතින් එන්න අපි බලමු කොහොමද මේක හිටවලා ලස්සනට ගාඩන් එක ඩිසයින් කරගන්නේ කියලා. හැමදාම මල් විකුණන මමත් ආසයි මගේ ගාඩන් එක ලස්සනට තියාගන්න. ඉතින් මම හිතුවා අද මම නිකන් ගෙදර ඉන්න වෙලේ මල් හිටවන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. ඉතින් අපි බලමු කොහොමද හිටවන්නේ කියලා. ඉතින් මම මාධ්‍ය විදියට හදාගත්ත මෙන්න මේක. මේ මාධ්‍ය මොකක්ද කියලා ඉතින් ඔයගොල්ලන්ට මගේ කලින් වින්ක වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් හරියටම හදන විදිය ඒක බලන්න. ඉතින් මම මේ පැකට් තුන තෝරගත්ත අද හිටවන්න. මේක ඉතින් කුරු වින්ක එකම වර්ගයක පැකට් තුනක්. මේ තුන හිටවන්න හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම ගත්තා. මේක මෙහෙම ඉතින් ගලවලා පැකට් එක ගලවලා අරගෙන හිටවනවා. තදයි වතුර දාපු නැති නිසා ටිකක්. මුල් නම් හොඳට තියෙනවා හැදිලා. මේ බලන්න. මුල් පස් ටිකක් ගලවලා ඕනේ හිටවන්න. මේක ඉතින් ඔයාලට වේගවත් වැඩි නම් හිමීට මේකේ මුල් ගලවන විදිය කොහොමද හිටවන්නේ පස් දාන විදිය මේ හැම එකක්ම මගේ කලින් වීඩියෝ එකේ ඉතින් තියෙනවා පැහැදිලිව ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට ඉතින් හිටව ගන්න අනිවාර්යයෙන් මේ පස් ටික අයින් කරන්න ඕනේ මොකද මාධ්‍යයට මේ අපේ අලුත් මාධ්‍යයට මේ ගස් බදලා අල්ල ගන්න තමයි මේ මුල් මේ පස් ටික අයින් කරන්නේ මේ පැලෙත් ඉතින් මේ විදියට හිටව ගන්න. ටිකක් තදයි මේ පැකට් වල මේ බලන්නකො මේ මුල් පැකට් එකේන තෙලියට ඇවිල්ලා. හොඳ මූල පද්ධතියක් තියෙනවා. හරි අමාරු ඒ නිසා ගලව ගන්න. බලන්නකො මුල් ගොඩ. මුල් ගොඩ කියලා කැඩේ කියලා බයට ඉතින් ගලවන්න නැතුව ඉන්නත් එපා. පස් ටිකක් අයින් කරන්න ඕනේ. ඕනම මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට හිටවද්දි මේ වගේ පස් අයින් කරන්න. ඊට පස්සේ ඉතින් ඒ පස් එක්කම දැම්මත් ගැටලුවක් නැහැ. මොකද මේ අර පස්සේ මේ පස්සේ කාලා වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මම මේ අතු හිටෙව්වෙත් මේ මාධ්‍යෙම තමයි. මම වෙන විශේෂ මාධ්‍යයක් මේ හදලා අතු හිටෙව්වේ නැහැ. මේ විදියට හොඳින් පැලේ හිටව ගන්න හොඳට තද කරලා පස්සේ හිට මේට යන්න නැති වෙන. ඔයාලට මේ අමතකුණානේ මේකේ මේ ක්‍රවුන් එක. ඒ කියන්නේ පැලේ මේ මැද මුල යන්නේ කඳ ළඟ පස් දාන්න එපා. මම අර අතින් මේ දැන් පොඩ්ඩක් මෙහෙට කරා. එතෙන්ට පස් ඇටෙන්න දෙන්න එපා. මොකද එතකොට මේ කුණු වෙන්න බලනවා. මේ වින්ක ගහේ එතෙන්ට හොඳට අවුව වැටෙන්න ඕනි.
මේ හොඳට මේ කියන්නේ වතුර රඳා පවතින්නේ නැති වෙන්නේ එතන බලා ගන්න පොඩ්ඩක්. පස් ගොඩාක් එතෙන් එකතු කරන්න එපා. එතකොට එතන වතුර රැඳුනහම කුණු වෙනවා. මේ විදිහට පස් දාලා ඔයාලට පුළුවන් මේක හිටව ගන්න. මේ තියෙන මං හිටවපු පැල ටික පෝච්චි දෙකක් මං හිටව ගත්තා. ඉඩකඩ අඩු අයට මේ විදිහට හිටවලා ඔයාලගේ ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. තාප්ප උඩ මේ විදිහට තියන්න පුළුවන්, බැල්කනි වල තියන්න පුළුවන්. බලන්න. view එක ගොඩක් ලස්සනයි මල් පිරෙන්න තියෙන නිසා. මම මේ විදිහටත් පෝච්චි දෙකක් හිටව ගත්තා. මොකද කණු වලට තාප්ප වලට මේ විදිහට අයි කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ගොඩක් අටු නිවාස වල ඉන්න අයට, ෆ්ලැට් වල ඉන්න අයට මේ වගේ පුළුවන් ලස්සනට මල් වවා ගන්න. ඔයාලට මේ වගේ ඉඩක බලන්න ලස්සනයි නේද? වෙනස් විදිහට හිතලා ගොඩක් වෙනස් දෙයක් කරන්න. මේ තියෙන ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන් සයිස් කුරුවින් කපල වර්ග 3ෙම තියෙනවා. මේ වගේ ගස් වලින් තමයි මාත් ඉතින් අතු පැල කරගන්නේ. මේ තියෙන කට් කරලා අතු ගන්නපු තැන. මේ අතු පැල සේරම. ඒ වගේම මේ පැත්තේ තියෙන්නේ හයිබ්‍රිඩ් වින්කා. මේක ඕඩර් එකට වින් කරපු පැල ටිකක්. මේ පාට එයා ඉල්ලපු කලර්ස් වලින් විශේෂයෙන් මෙන්න මේ කලර් එක තියෙනවා. ඔයාලා හැමෝම ආසයි. මේකට ඔයාලා හැමෝම ආස කලර්ස් ගොඩක් එකතු කරලා මේ මිස් මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ අතු පැල. මේ බලන්න. මේ තියෙන්නේ අතු පැල. මේ මම අත්තක් කපලා පැල කරපු එකක්. ඉතින් ඔයාලට මේ වගේ පැල මගෙන් මිලදී ගන්න පුළුවන්.